good morning. good morning කිව්වට ඔයාලා මේ වීඩියෝ එක බලද්දී ඔයාලට morning ද කියලා නම් මම දන්නේ නැහැ. ගොඩක් වෙලාවට මම වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ හවසනේ. කමක් නැහැ. කමන්නේ. good morning හැමෝටම. මම අද ටිකක් උදේන්ම නැගිට්ටා. මොකද අද ටිකක් busy දවසක්. වැඩ ගොඩක් තියෙනවා. හොඳ වෙලාවට අද ක්ලාස් නැහැ. ඉතින් අද මම ගාල්ල යන්න හිතන් ඉන්නවා. මොකද මගේ යාළුවෙක් වෙනවා කිව්වා. එයාත් එක්ක රවුමක් දාලා ඊවල චුට්ටක් අද දවස් එන්ජොයි කරලා ඇවිත් පාඩම් කරන්න ඕන. ඒක තමයි අද දවස් මගේ plan එක. මේක හදිස්සියම වැටෙන ගමනක්. ඊයරේ තමයි කිව්වේ යාළුව වෙනවා කියලා. ඉතින් අපි බලමු අද vlog එකේ මොකද වෙන්නේ කියලා. keep watching. වැඩේ කියන්නේ මේ එන යාළුවා වීඩියෝස් වලට නම් ඒද කියලා දන්නේ නැහැ. එයා සාමාන්‍යයෙන් වීඩියෝස් වලට එන්නේ නැහැ. එන්නේ නැහැ කියන්නේ එයා ඉන්නේ යාලා ඉච්චයි. කොහොමද මම අද vlog එකක් කරනවා කියලා හිතුවා. මොකද ගාල්ලේ තියන නිසා අපි යනවා ගෝල් ෆෝර්ට් එකට. ඉක්මනට යන්න ඕන. මොකද දවල් වෙද්දී ඉන්න බෑ ගෝල් ෆෝර්ට් එක. වල දන්න ඕනේ රස්නේනේ. ඒ නිසා ටිකක් උදෙන්ම යන්න ඕන. හැබැයි මම උදෙන්ම ගියට යාළුවෙක්ද කීවේද කියලා දන්නේ නැහැ. මට හිතනවා දැන් ගියත් අපි එහෙට යන ටයිම් එකත් එක්ක ඔව්වේ තමයි අපිට ඉන්න වෙන්නේ. මට ඇත්තටම මං ආස නැහැ ඔව්වේ විදින්න. ගෝල් ෆෝර්ට් යන නම් සාමාන්‍යයෙන් උදේ පාන්දර හරි හවස වෙලා හරිනේ යන්න ඕන. ඒ වුණාට දැන් අද අපි යන තෝරගත්ත ටයිම් එක නම් හරි නෑ කියලා මම දන්නවා. හැබැයි ඉතින් අපි හැමදේම පොසිටිව් විදිහට හිතමු. දවස පටන් ගමු. දවසම සුබ වෙන්න කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක දෙකටම එකතු වෙලා ඉන්න. බයි බයි. මම මුලින්ම ඔයාලට විශ් කරනවා හැමෝටම සුබම සුබ නවවසරක් වේවා. මේ තමයි මම මේ අවුරුද්දේ අරගෙන යන ෆස්ට් vlog එක. හැබැයි මේ vlog එක මම රෙකෝඩ් කළේ 2025 අවුරුද්දේ හරියටම අවුරුද්ද ඉවර වෙන දවසකට කලින්. ඉතින් මම කිව්වනේ ඔයාලට මේක හදිසියෙම වෙන ගමනක් කියලා. මම කලින් ප්ලෑන් කරන් හිටියේ අද දවසේ විඩන්ස් රෙකෝඩින්ග්ස් අහන්න. මම දන්නවා අද මම මේ ටික හුවේ නැතොත් තවත් මට වැඩ කොට ගහනවා. ඉතින් හැමදේම බැලන්ස් එකේ කරන්න යන්න ඕන නිසා මම හිතුවා අද මේ ගමන ගිහින් නැවිත් රැකිය වෙනකන් හරි කවක් නැහැ විඩන්ස් රෙකෝඩින්ග්ස් ටික අහනවා කියලා. ඔන්න දැන් තමයි මම බස් එකට නැග්ගේ. බස් එකේ යනවා කියන්නේ ඉස්සර මම අකමැතිම දෙයක්. මම A-level කරනකොට තමයි මට මුලින්ම හැමදාම වගේ බස් එකක යන්න උනේ. මොකද ක්ලාස් වලට මට මාතර යන්න උනානේ. මට බස් වල යන්න බැරි බස් එකට නැගපු ගමන් මගේ ඔළුව රිදෙන්න ගන්නවා. හැබැයි කාලයත් එක්ක ඒ දේවල් හරි ගියා. ඉතින් දැන් නම් සෙනඟ නැති බස් එකක ජනේලයක් අයිනේ වාඩි වෙලා ජනේලෙන් එළිය බලන්න යනවා කියන්නේ මං ආසම දෙයක්. අන්න මම දැන් ඉන්නේ ගෝල් ෆෝර්ට් එකේ. මං ආසම තැනක් තමයි ගෝල් ෆෝර්ට් එක කියන්නේ. හිතුවත් වගේ අපි ආපු ටයිම් එක නම් එච්චර හොඳ නෑ. මොකද හරිම රස්නේ. ගෝල් ෆෝර්ට් යනවා නම් උදේ පාන්දරින් හරි හවස වෙලා හරි තමයි එන්න ඕන. දවල්ට ගෝල් ෆෝර්ට් ආවට ඉන්න අමාරුයි. හරිම රස්නේ. මම නම් ගොඩක් මාස හවස 4:00න් පස්සේ වගේ ගෝල් ෆෝර්ට් එකට එන්න. ඒ ටයිම් එකට ගෝල් ෆෝර්ට් එක හරිම ලස්සනයි. ඒකද සන්සෙට් එකෙමත් බලා ගන්න පුළුවන්. මේ ටයිම් එකට හරියන්නේ අයිස්ක්‍රීම් එකක් නිසා අපි ආව අයිස්ක්‍රීම් කන්න. මේ කැෆේ 82 එක. මෙතන හරිම නිදහස්. මෙතන තියෙනවා රසම රස හෝම්මේඩ් අයිස්ක්‍රීම්. මෙතන ලස්සන ෆොටෝ ලොකේෂන්ස් එහෙමත් තියෙනවා. අපිට හිතේ හැටියට ෆොටෝස් ගන්නත් පුළුවන්. අපි ගත්තේ මෙන්න මේ චොකෝ චිප්ස් අයිස්ක්‍රීම් එක. මේක හරිම රසයි. මට රේට් කරන්න පුළුවන් 8 out of 10. මෙතන ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. අපිට ඕන වෙලාවක් මෙතනට වෙලා ඉන්න පුළුවන්. එළිය රස නිසා මම යාළුවා මෙතනට වෙලා කතා කර හිටියා. අපිට තියෙනවනේ උපදුප කතා කරන්න. ඒ වගේම අපි ලස්සන ෆොටෝස් ටිකකුත් ගත්තා. මම WhatsApp channel එකට දැම්මා. ඔයාලා දකින්නත් ඇති. අපල කිවව සෙඹිනා ධාලෙට දිය පිඳිනා සොබනා මුනිවත රකිනා සොබනා ඔරුවක මල් පුරවා
ඊළඟට අපි ගියේ ඉන්දියන් හට් එකට. මෙතන කෑම හරිම රසයි. මම කලින් කීප පාරක්ම මෙතනට ඇවිත් තියෙනවා. අනික මම මෙතන view එකට මාර මාසයි. මුහුද ඇතින් හරි ලස්සනට පේනවා. හැබැයි ඔයාලා වැරදිලාවත් මේ කෙබාබ් ප්‍රයිස් එක නම් ඕඩර් කරන්න එපා. මේක කටේ තියන්න බෑ. චුට්ටක්වත් රස නැහැ. මම මේක රේට් කරනවා 0.5 out of 10. ඊට පස්සේ අපි බිරියානි එකක් ඕඩර් කළා. ඒක නම් හරිම රසයි. ඔයාලත් ඉන්දියන් හට් එකට ආවොත් මේ බිරියානි එක අනිවාර්යයෙන්ම try කරන්න. මේ විදිහට අනාගෙන කන්න. එතකොට තමයි රසම. අන්න මම ගෙදර එන්න බස් එකට නැග්ගා. මට ඉතින් හම්බුනේ සෙනඟ නැති බස් එකක ජනේලේ ආයිනා. ඇවිදලා මට නම් හොඳටම මහන්සි. රස නිසා තමයි වැඩිපුර මහන්සි දැනෙන්නේ. ගාල්ලේ ගිහින් ඇවිල්ලා මට හොඳටම මහන්සි. මොකද ඇවිද්දනේ එහෙම ඒ නිසා හොඳටම මහන්සි. මම ආපු ගමන් ඇවිල්ලා නිදාගත්තා. ඊට පස්සේ දැන් තමයි මම මගේ වැඩ පටන් ගන්න යන්නේ. කාලා බීලා වොෂ් දාලා දැන් ඇවිල්ලා ඉන්නවා මගේ පාඩම් වල ටික පටන් ගන්න. ඔයාලට මතක ඇති මට කලින් රෙකෝඩින්ග්ස් ගොඩක් අහන්න තිබුණනේ. ඒ ටිකේ තව ඉතුරු රෙකෝඩින්ග්ස් ටිකක් තියෙනවා අහන්න. හැබැයි දැන් මම ඒ ටික අහන්න යන්නේ නැහැ. අපිට එවිඩන්ස් අලුත් සබ්ජෙක්ට් එක පටන් ගත්තා. ඒ නිසා මට කවදාසක් එකේ ක්ලාස් එක මිස් වුණා. මම ඒ ටික තමයි දැන් අහන්න යන්නේ. එතකොට මට ආයෙම ලයිව් ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. ලයිව් ක්ලාස් එකට යන්න නැතුව මැදින් ජොයින් වුණාම ටිකක් තේරෙනවා මදි. තේරෙන්නේ නැත්තේ නැහැ. හැබැයි උනට ඔක්කොම ටික කම්ප්ලීට් කරලා ලයිව් ක්ලාස් එකට යද්දි හොඳයි. ඒ නිසා රෙකෝඩින්ග්ස් 3ක් තියනවා අහන්න. එක දවසට රෙකෝඩින්ග්ස් 3ක් අපිට පැය දෙකේව තියනවානේ. ඒ නිසා මම දැන් ඒ එවිඩන්ස් රෙකෝඩින්ග්ස් ටික තමයි අහන්නේ. අපි එහෙනම් වැඩ පටන් ගමු. තව දෙයක් කියන්න තියෙනවා. ඔයාලට වීක්ලි ප්ලෑනර් එකක් මම දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න. ඔන්න මං ගානේ නිව් ඉයර් gift එක. මට මේ වැඩ ගොඩ ගහලා තියෙන්නේ මම කාලේ නාස්ති කරලා නෙවෙයි. නැත්නම් ඔයාලා හිතයි කොහොමද මට මෙච්චර ගොඩක් රෙකෝඩින්ග්ස් ගොඩ ගෙහුනේ කියලා. මම ගෙදර හිටියෙත් නෑ. එක එක වැඩවලට එහෙම ගියා. තව අලුත් වැඩක් ඉස්සරහට එන්නත් තියෙනවා. මම මේ ගැන ඔයාලට කියන්නම්. ඉතින් ඒ වැඩවලට එහෙම ගිහින් තමයි මට මේ ටික ගොඩ ගහලා තියෙන්නේ. නැතුව මං කාලේ නාස්ති කරලා නෙවෙයි. හරිද? මට මං ගැන බලන්නත් දැන් වෙලාවක් නැති තරම් අර යනවා මෙහෙ යනවා. ඒ වුණාට මම ඔක්කොම ටික බැලන්ස් එකේ කරනවා. දැන් මේ ටික ඉවර කරන්න ඕන කොහොම හරි දවසක් දාගෙන හරි නැගිටින්න නැතුව ලැප් එක ඉස්සරහා ඉඳන් හරි ඒ ටික කොහොම හරි කම්ප්ලීට් කරන්න ඕනේ මම. ටික බැලන්ස් එක කරගෙන යන්න ඕන. කොච්චර වැඩ තිබුණත් ඒ ටික බැලන්ස් එකේ කරගෙන යන්න ඕනනේ. ඇත්තරම මට ඕනේ මට ක්ලාස් තියෙන දවස්වල යන්න ඕන අර වැඩවලට. ඒකත් එක්ක තමයි මේ ටික අහන්න බැරි වුනේ. එක දවසට රෙකෝඩින්ග්ස් 3ක් කියන්නේ දවස් දෙකක් කට් වුණාම රෙකෝඩින්ග්ස් 6ක් අපිට අහන්න වෙනවා. අහන්න තියෙනවා. வாரும் பயிர்கள் தண்ணீர் வேண்டும் காதல் கதைகள் கண்ணீர் வேண்டும் மருதாணி 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 விழையல்லே அடிபோடி தீபாலே මේ පෑනේ තියෙන නිසා හොඳයි. මොකද ඒ පෑනේ ඔක්කොම පාට තියනවානේ. මම මේක ගොඩක් පාවිච්චි කරනවා ඒ නිසා. එතකොට පෑන් අරගන්න ඕනේ නැහැ හොය. මේක මම කරලා ඉවර.
පෑන මාරු කරලා ලියපන්. ඇත්තටම මේක ප්‍රයෝජනවත්. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ මේක නේ. හරි අපි කියන්නේ අපේ ප්‍රශ්නෙකට තියෙන්නේ මේක පොඩක් මේකෙන් ලියන්න අමාරුයි. ඇත්තටම මේක ලේසි මේ පෑන. අර චූටි කාලේ මතකද ඉස්සර මේ පෑන් හැමෝම ගාව තියනවානේ. කියන්නේ හැමෝම ගන්න ආසයි. ඉස්සර චූටි කාලේ ඉස්කෝලේ යන කාලේ මට තිබුණා මේ වගේ පෑනක් චූටි කාලේ. මම මොනවා ලියලාද කියලා දන්නේ නැහැ. තමයි සාක්ෂි නීතිය. සාක්ෂි නීතිය. සාමාන්‍ය විෂය කතා කරන සම්පූර්ණ දවස් 8ක් වගේ වැය වෙනවා. මම FB පෝස්ට් එකක් දැක්කා. ඒක මගේ හිතට තදින්ම වැදුනා. ඒකේ තිබුණේ 2026 අවුරුද්දේ මම ප්‍රයොරිටි එක දෙන්න මට කියලා. ඉතින් මම හිතුවා වෙනතරත් වැඩිය මේ අවුරුද්දේ මම වෙනුවෙන් කාලය වෙන් කරන්න. මගේ සතුට වෙනුවෙන් දේවල් කරන්න. self love කියන දේ හරිම important. ගොඩක් වෙලාවට අපි දුක් වෙන්නේ අනිත් අය ගැන හිතලා. තව කෙනෙක්ට ආදරය කරන්න කලින් ඔයාටම ආදරය කරන්න පුරුදු වෙන්න. ඒ වගේම ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා දිගටම මගේ videos බලන්න එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මගේ channel එකට එකතු වෙන අලුත් subscriber කෙනෙක් නම් මෙන්න මේ comment එකත් දාගෙන යන්න. ඔන්න channel එක subscribe කරපුවා හැමෝටම ආදරේ හරිද? ඉස්සරහට ලස්සන videos ගොඩක් මම ඔයාලට අරගෙන එන්න. ඉතින් මගේ අද දවස් වැඩ ටික මම මෙතනින් ඉවර කරනවා. ඔයාලට ආයෙමත් ඉක්මනින්ම අලුත් vlog එකක් කරන්න එන්නම්. එහෙනම් මගේ පුංචි ළමයෝ අතට මම ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. හැමෝටම ආදරේ.